නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, අද අපි සියලු දෙනාම මේ රැස්ුනේ අපගේ ශාස්ත්‍ර වූ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයක් ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව අපේ ජීවිතයට පිහිටක් ලබා ගන්නයි. අපි මේ සංසාරේ සැරිසරා යන්න තියෙන්නේ ධර්මයේ හැසිරීම නිසා නෙවෙයි. ධර්මයේ නොහැසිරීම නිසා. ධර්මයේ පිළිපැදීම නිසා නෙවෙයි. ධර්මය නොපිළිපැදීම නිසා. ධර්මයේ නොපිළිපැද්දට පස්සේ එයාට තියෙන්නේ කර්මය විතරයි. කර්මානුකූලව සත්වයා මරණින් මත්තේ සතර අපායට වැටි සතර අපායෙන් එතර නොවන මාර්ගයක යනවා. මේකෙන් අත් මිදෙන්න බුදු කෙනෙක් පහළ වෙලා මේ ධර්මය කියා දෙනවා. එතකොට නුවණ තියෙන කෙනා ඒ ධර්මය අහලා බලන්න ඕනේ තමන් දිහායි. තමන් ඉන්නේ මොන තත්වයේද? තමන්ට මොකද මේ වෙලා තියෙන්නේ? තමන් ධර්මයේ තුලද? තමන් ධර්මයෙන් බැහැරද කියලා කවුරු දිහාද බලන්න ඕනේ? තමන් දිහා. එතකොට තමන්ගේ ස්වરૂපේ තමන් දැකගත්තොත් තමන්ට විසඳුමක් ගන්නට පුළුවන්. තමන්ට තමන්ව පේන්නේ නැත්තම් විසඳුන්නේ නැහැ. එතකොට මේ ධර්මය අපි ඉගෙන ගන්නේ කව දකින්නද? තමාව තීරුම් ගන්නයි. තමාව හරි ගස්සා ගන්නයි. ඒකට උපකාර කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. අද අපි ඉගෙන ගන්න මේ උතුම් දේශනාව ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායට. මහා ධම්ම සමාදාන සූත්‍රය. ඒ කියන්නේ ධර්ම සමාදාන කියලා කියන්නේ තමන්ගේ ජීවිතේට තමන් පවතින සමාදන් වෙන කරුණු ගැන තියෙන ලොකු දේශනා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනයේදී. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් නමතලා මෙහෙම දේශනා කරනවා. යේ භුයේන භික්කවේ සත්තා මහණෙනි බොහෝ සෙයින්ම සත්වයෝ ඒවං කාමා මිබඳු කැමැති
මෙබඳු දේ කැමැත්තෝය. ඒවන් ඡන්දා මෙබඳු ඡන්දය ආසාව නැත්තම් කැමැත්ත ඇත්තෝය. ඒවන් අදිප්පාය මෙබඳු අභිප්‍රායන් නැත්තෝය. මොකද්ද? අහෝවත අනිට්ඨා අකන්ත අමනාපා ධම්මා පරිය. අනේ අපිට දුක් කරදර කනගාටු වෙන්න එපා. ඉත්තා කාන්තා මනාපා ධම්මා අභිවඩ්ඩියුම්. අපි කැමති ඉෂ්ඨකාන්ත මනාප දේවල් ලැබේවා. ඒතර මිනිස්සු තුල බහුල වශයෙන් තියෙන්නේ ඕක කියනවා. මොකද තියෙන්නේ? අනේ අපිට දුකක් කරදරයක් කනගාටුවක් වෙන්න එපා. අපිට සැපසේ සතුටින් හොඳින් වාසය කරන්නට ලැබේවා. මේක තමයි කියනවා පොදු ආශාව. මේ මිනිස්යන් තුල තියෙන පොදු බලාපොරොත්තුව, පොදු අපේක්ෂාව. මේක ඇත්තක්ද බොරුවක්ද?